මේ දිනවල ස්ටුඩියෝ ගිබලි ස්ටයිල් යන නම ලෝකයේ පුරා සමාජ මාධ්‍යවලත් ලෝකයේ දැවැන්ත කතා බහකට ලක්ව තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ චාග්හි නවතම ඉමේජ් ජෙනරේටර් තාක්ෂණය හරහා ගිබලි විලාසිතාවේ සුන්දර ඇනිමේෂන් රූප නිර්මාණය වීමයි. මිනිසුන් තම එදිනෙදා ජීවිතයේ සිදුවීම් උදාහරණයක් ලෙස උදෑසන තේ බීම හෝ ගමනක් යෑම තම පවුලේ අය සමග ගත කළ ෆොටෝස් මෙම මෙවලම භාවිතයෙන් ගිබලි ස්ටයිල් නම් සුප්‍රසිද්ධ කලා විලාසිතාවට අනුව පරිවර්තනය කරනවා. මේ නිසා X, Instagram, Facebook සහ TikTok වැනි හැම සෝෂල් මීඩියා එකක්ම මේ ගිබලි ස්ටයිල් රූපවලින් පිරී ගිහින් තිබෙනවා. නමුත් මේ ජනප්‍රියත්වයේ පිටුපස තවත් ගැඹුරු කතාවක් තිබෙනවා. ගිබලි ස්ටයිල් කියන්නේ කුමක්ද? එය මෙතරම් ජනප්‍රිය වුණේ අපි ඒ ගැන තව ටිකක් විස්තර බලමු. ස්ටුඩියෝ ගිබලි අනු ජපානයේ ටෝකියෝ වල කෝගනායි ප්‍රදේශයේ පිහිටි ලෝක ප්‍රකට ඇනිමේෂන් ස්ටුඩියෝ එකක්. 1985 දී මෙය ආරම්භ කළේ ඇනිමේෂන් ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරුන් වන හයාෝ මියාසාකි, ඉසාෝ ටකාහටා, රිසායෝ ටේකාහටා සහ නිෂ්පාදක ටොෂියෝ සුසුකි යන තිදෙනා විසිනි. මේ ස්ටුඩියෝ ගිබලි ලෝකයට හඳුන්වා දුන් චිත්‍රපට අතර මයි නේබෝ ටොටෝරෝ, ස්පිරිටඩ් අවේ, කිකිස් ඩිලිවරි සර්විස්, ප්‍රින්සස් මොනොනොක්, හෝල්, ඉස් මූවින් කාසල් සහ පොනියෝ වැනි ඒවා ඇතුළත් වෙනවා. ස්පිරිටඩ් අවේ චිත්‍රපටය 2003 දී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය පවා දිනා ගැනීමට හැකියාව ලැබුණා. ස්ටුඩියෝ ගිබලි හි ඇනිමේෂන් ස්ටයිල් එක ලෝකය පුරා රසිකයන්ගේ හදවත් දිනාගෙන තිබෙන්නේ එහි අසමසම ගුණාත්මක භාවය සහ සුන්දරත්වය නිසයි. එහි චිත්‍රපටවල ඇති සියුම් විස්තර මිනිස් රූපවල හැඟීම් ප්‍රකාශනය, සබාදහමේ ගැඹුරු සුන්දරත්වය සහ මෘදු පැස්ටල් වර්ණ පරාසයන් ගිබලි ස්ටයිල් වලට ආවේනිකයි. ඒ වගේම ගිබලි චිත්‍රපට බොහෝ විට පරිසර සංරක්ෂණය, මිනිස් ස්වභාවයේ සංකීර්ණතාව සහ සාමය වැනි ගැඹුරු තේමාවන් ගෙන එනවා. ප්‍රින්සස් මොනොනොක් වැනි චිත්‍රපටයක් මිනිසා සහ සබාදහම අතර ගැටුම ගැඹුරින් විමසා බලනවා. මෙම ගැඹුරු අර්ථයන් සහ සුන්දර කලාව එකතු වීමෙන් ගිබලිහි රූප ලෝකය පුරා ජනප්‍රිය වෙලා තිබෙනවා. චාග් සහ ගිබලිහි ජනප්‍රියත්වය. චාග්හි නවතම ඉමේජ් ජෙනරේටර් මෙවලම OpenAI හිහි අලුත්ම අප්ඩේට් එක මේ දවස්වල ගිබලි ස්ටයිල් ෆොටෝස් නිර්මාණය කිරීමට භාවිතා වුණා. මිනිසුන් තම ඡායාරූප චාග් එකට අප්ලෝඩ් කරලා ඒවා ගිබලි ස්ටයිල් එකට පරිවර්තනය කරගන්නවා. මෙම තාක්ෂණයේ ගිබලිහි රසිකයන්ට පමණක් නොව කිසිදා ඇනිමේෂන් චිත්‍රපටයක් නොබැලූ අයටත් තමන්ගේම ගිබලි ස්ටයිල් ලෝකයක් නිර්මාණය කර ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා. තමන්ගේම ඡායාරූපයක් මෙම ස්ටයිල් එකට අනුව ගොඩනැංවීමට හැකිවීම නිසා එයට ලැබෙන ආකර්ෂණය වැඩිවීම මෙහි ජනප්‍රියතාවයට බොහෝ සෙයින් හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම සිටින ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේම ආවේනික ගිබලි ස්ටයිල් ෆොටෝස් ඔවුන්ගේ සමාජ ජාල හරහා බෙදා ගැනීමත් මෙහි එකවර ඇති වූ ජනප්‍රියතාවයට තවත් හේතුවක්. කෙසේ නමුත් මෙම තාක්ෂණය භාවිතය ගිබලිහි මුල් ශිල්පීය ක්‍රමවලට ගරු කිරීමක්ද නැතිනම් උපහාසයක්ද යන්න ගැනත් සංවාදයක් සෝෂල් මීඩියාවලම ඇති වෙලා තිබෙනවා. හයාෝ මියාසාකිගේ අදහස්. ස්ටුඩියෝ ගිබලිහි ප්‍රධාන ශිල්පියා වන හයාෝ මියාසාකි AI තාක්ෂණය ගැන දරන මතය ඉතාමත් විවේචනාත්මකයි. එක් අවස්ථාවකදී ඔහු AI යන්ත්‍රයකින් ඇනිමේෂන් නිර්මාණය ගැන යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් මම මේකට ඉතාමත් පිළිකුල් කරනවා. මේක ජීවිතයටම අපහාසයක් යනුවෙන් පවසා තිබෙනවා. ඔහුගේ මතය වන්නේ ඇනිමේෂන් යනු මිනිස් ශ්‍රමයෙන් සහ හදවතින් නිර්මාණය විය යුතු බවයි. ස්ටුඩියෝ ගිබලිහි චිත්‍රපට බොහෝ විට අතින් ඇඳීමෙන් සහ කැපවීමෙන් සාදන ලද්දක් බැවින් ඒ හරහා ඒවා ප්‍රතිනිර්මාණය කිරීම ඔහුට අපහාසයක් ලෙස පෙනෙනවා විය හැක. එපමණක් නොව අවුරුදු ගණනාවක් කැපවීම ලෙස ගොඩනැගූ ගිබලි කලාව එක් තත්පරයක් තුළදී ඒ විසින් නැහැ ගැනීම නිසා ඒවාගේ ප්‍රකාශන හිමිකම් කඩනවාද යන්නත් සමාජය තුළ කතා බහ වන තවත් දෙයක්. මෙම ප්‍රවණතාවය ගැන ධනාත්මක සහ ඍණාත්මක යන දෙවර්ගයේම ප්‍රතිචාර ලැබෙනවා. ස්ටුඩියෝ ගිබලි යනු ඇනිමේෂන් ලෝකයේ පතාකයෝදේ. එහි සුන්දර කලාව සහ ගැඹුරු කතා ලෝකය පුරා රසිකයන්ගේ හදවත් දිනාගෙන තිබෙනවා. ඒ හරහා ඇති වූ මෙම ප්‍රවණතාවය ගිබලිහි රසික පිරිස වඩාත් පුළුල් කලක්. ඒ ගිබලිහි මුල් ශිල්පීය උරුමයට ගැලපෙනවාද යන්න ගැන ප්‍රශ්න තිබෙනවා. හයාෝ මියාසාකි වැනි ශිල්පීන්ට මෙය තම කලාවට තර්ජනයක් ලෙස පෙනුනත්
නව පරම්පරාවේ රසිකයන්ට ඒ ගිබලිහි මැජික් ලෝකයට ඇතුළු වීමේ නව මාවතක්. ගිබලි කලා රටාව ලෝකය පුරා ජනප්‍රිය වන්නේ එහි සුන්දරත්වය සහ ගැඹුර නිසාමයි. කෙසේ නමුත් ඒ හරහා ග්‍රහණය කළ හැකිද යන්න තවමත් විවාදයට තුඩු දෙනවා.